අයිබෝවන් අද අපි මේ මූලාශ්‍ර විවරණයෙන් කතා කරන්නේ sannivedanaya කියන දේ නිකන් කතා බහක ඉඳලා විද්‍යාවක් දක්වා කොහොමද වර්ධනය වුනේ කියන එක ගැනයි. මේක හරියට sannivedana අධ්‍යයනය ගැන අපි කරන කඩිනම් විභාග පුනරීක්ෂණයක්. එහෙමත් නැත්නම් exam review එකක් වගේ. ඉතින් කිසිම කම්මැලිකමක් නැතුව අපි මේ සංකීර්ණ ගමන සරලව තේරුම් ගමු. අපි මේ විභාග පුනරීක්ෂණයේ විෂය නිර්දේශය, ඒ කියන්නේ අද කතා කරන මාතෘකා ටික තමයි මේ. 1. මුල් කාලීන මූලයන් සහ වාචාල කර්මය. 2. ලෝක යුද්ධ සහ ප්‍රචාරණය. 3. ක්ෂේත්‍රයේ පුරෝගාමීන්. 4. විද්‍යාව ආයතනගත කිරීම. 5. සැබෑ ලෝකයේ බලපෑම, එහෙමත් නැත්නම් රූපවාහිනී ප්‍රචණ්ඩත්වය සහ අවසාන වශයෙන් 6 වෙනි මාතෘකාව ඩිජිටල් sannivedana යුගය. මේක ටිකක් බරපතල මාතෘකා පෙළක් වගේ පෙනුනත් මේක හරිම ආකර්ෂණීය කතාවක්. හරි, අපි අපේ පළවෙනි මොඩියුලේ විදියට මුල් කාලීන මූලයන් සහ වාචාල කර්මය කියන මාතෘකාවට කෙලින්ම යමු. අද අපිට ස්මාර්ට්ෆෝන්, ඉන්ටර්නෙට් තිබුණට මීට ගොඩක් කාලයකට කලින් sannivedanaya කියන විෂය ආරම්භ වුණේ කතා කරන වචනේ තියෙන බලයත් එක්ක. වාචාල කර්මය, එමන් නැත්නම් රෙටරික් කියන්නේ කතිකත්වය, මහජනතාව ඇමතීම සහ අනිත් අයව ඒතු ගැන්වීමේ පුරාණ ග්‍රීක සහ රෝම කලාවටයි. මේක ප්ලේටෝ, සිසරෝ වගේ අයගේ කාලේ තිබුණු ප්‍රබලම කලාවක්. හැබැයි කාර්මික යුගයත් එක්ක මේ තත්ත්වය හිතාගන්න බැරි තරම් වේගෙන් වෙනස් වුණා. 1909 දී චාල්ස් හෝටන් කූලිගේ සමාජ සංවිධානය, 1922 දී වෝල්ටර් ලිප්මෑන්ගේ මහජන මතය ගැන කෘතිය, ඒ වගේම 1927 දී ජෝන් ඩුයිගේ ඉදිරිපත් කිරීම එක්ක පුරා කතිකත්වයේ ඉඳලා නවීන ජන sannivedanayට මේ විෂය සම්පූර්ණයෙන්ම හැරුණා. මේක හරියට අලුත් ලෝකයකට ඇස්සරුණා වගේ වැඩක්. දැන් අපි හැරෙමු දෙවන මොඩියුල්ලේ වන ලෝක යුද්ධ සහ ප්‍රචාරණය කියන කොටසට. ගෝලීය යුද තත්ත්වයන් sannivedanayට කොහොමද බලපෑවි කියලා අපි මෙතනදී බලමු. මෙතනදී ඇත්තටම පුදුම හිතන, ඒ වගේම ඓතිහාසික හැරවුම් ලක්ෂණ සිද්ධ වෙනවා. 1933 ජර්මනියේ නාසි බලය පැතිරෙද්දී ඇල්බර්ට් අයින්ස්ටයින්, එරික් එරික්සන්ලගේ මහා බුද්ධිමතුන්ට යුරෝපය අතහැරලා ඇමරිකාවට යන්න සිද්ධ වෙනවා. මේක හිතාමතා කරපු දෙයක් නෙවෙයි. නමුත් මේ නිසාම sannivedana අධ්‍යයනයේ කේන්ද්‍රස්ථානය යුරෝපේන්ද්‍ර එකපාරටම ඇමරිකාවට මාරු වෙනවා. විශේෂයෙන්ම ලෝක යුද්ධ කාලවලදී ජනමාධ්‍ය පාවිච්චි කරලා මහජන මතය හසුරුවන්න හමුදාවෙන්ට ලොකු උවමනාවක් තිබුණා. ජනමාධ්‍ය සහ ප්‍රචාරණය මිනිස්සුන්ගේ ඔළුවට කොහොමද බලපාන්නේ කියන එක ඇමරිකානු හමුදාවට තේරුම් ගන්න අවශ්‍ය වුණා. ඉතින් sannivedanaya කියන දේ වඩාත් ක්‍රමානුකූල විද්‍යාත්මක දෙයක් බවට පත්වෙන්න මේක ප්‍රධානම හේතුවක් වුණා. ඊළඟට තුන්වෙනි මොඩියුලය ක්ෂේත්‍රයේ පුරෝගාමීන්. මේක හරියට විවිධ පැතිවලින් ගලාගෙන එන ගංගාවන් කීපයක් එකතු වෙලා එක ලොකු දියැලක් හැදෙනවා වගේ ලස්සන ක්‍රියාවලියක්. කලින් කිව්ව ගංගාවන් උපමාව මෙතනට හරියටම ගැලපෙනවා. දේශපාලන විද්‍යාවෙන් හැරල්ඩ් ඩී ලැස්වෙල්, සමාජ විද්‍යාවෙන් පෝල් ලැසාස්ෆෙල්ඩ්, මනෝවිද්‍යාවෙන් කාල් හොවල්ටන්ට්, සමාජ මනෝවිද්‍යාවෙන් කර්ට් ලෙවින්, ඒ වගේම මේක වෙනම විෂයක් විදිහට තවරු කරපු විල්බර් ශ්‍රාම් කියන මේ පුරෝගාමී පියවරුන් එකතු වෙලා තමයි sannivedana අධ්‍යයනය කියන මේ දැවැන්ත දියැල නිර්මාණය කළේ. මාධ්‍ය මිනිස්සුන්ට කොහොමද බලපාන්නේ, වෙළඳපොළ හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන ප්‍රමාණාත්මක පරීක්ෂණ කරන්න මුල්ුණේ මේ සුවිශේෂී විද්වතුන්. ඔවුන්ගේ විවිධ පසුබිම් නිසාම sannivedanaya ගැන පුළුල් සහ විද්‍යාත්මක අදහස් ලෝකයට එකතු වුණා. මේ අතරේ තවත් වැදගත් බෙදීමක් සිද්ධ වෙනවා. තෝමස් ක්ලැපර් වගේ විද්වතුන් තේරුම් ගත්තා අපි දෙන්නෙක් මූණට මූණ කතා කරන එකයි එක පාරට ලක්ෂ ගානකට විකාශනය කරන එකයි කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකක් කියලා. ඉතින් පුද්ගලාන්තර sannivedanaya සහ ජන sannivedanaya අතර තියෙන වෙනස හොයන්න ඔවුන් වෙනමම පරිවේෂණ ආරම්භ කළා. එහෙනම් අපි යමු හතරවෙනි මොඩියුලේට විද්‍යාව ආයතනගත කිරීම. මේ න්‍යායන් විශ්වවිද්‍යාල ඇතුලේ ස්ථිරතනක් හදාගත්තේ කොහොමද කියලා අපි දැන් බලමු. විභාගයට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ කාල රේඛාවක් තමයි මේක. 1944 දී කොලොම්බියා විශ්වවිද්‍යාලයේදී, 1947 දී ඉලිනොයිස් වලදී සහ 1955 දී මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේදී sannivedanaya කියන්නේ වෙනමම විෂයක් විදිහට ආයතනගත වුණා. බලන්න කොච්චර කෙටි කාලයක් ඇතුළත මේ විෂය කොච්චර ලොකු පිම්මක් පැන්නද කියලා. විල්බර් ශ්‍රාම් වගේ අයගේ මූලිකත්වයෙන් මේ පරීක්ෂණ ආයතන හැදුනාම ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ඇතුලේ මේ විෂය ගල් කණුවක් වගේ ස්ථාවර වුණා. ඊට පස්සේ තමයි මේක ආසියාව ඇතුළු මුළු ලෝකෙම පැතිරෙන්න පටන් ගත්තේ. හරි, පස්වෙනි මොඩියුල් එක සැබෑ ලෝකයේ බලපෑම. එමත් නැත්නම් රූපවාහිනී ප්‍රචණ්ඩත්වය. මේවා නිකම් පුත්වලට සීමා වුණු න්‍යායන් නෙවෙයි. සාමාන්‍ය පවුල්වල එදිනදා ජීවිතයට මේවා කොම්මල බලපෑවේ කියලා අපි දැන් කතා කරමු.
ප්‍රායෝගික උදාහරණයක් විදිහට අපිට 1960 දී ශ්‍රාම් ලයිල් සහ පාක කරපු මේ දැවැන්ත අධ්‍යයනය ගන්න පුළුවන්. අලුතින් ගෙවල් වලට ආපු රූපවාහිනිය දරුවන්ට කොහොම බලපායිද කියන බය ඒ කාලේ සමාජයේ ලොකුවට තිබුණා. ඉතින් මේ අලුත් අධ්‍යයන ක්ෂේත්‍රය ඒ ප්‍රශ්නෙට කෙලින්ම උත්තර හොයන්න පටන් ගත්තා. රූපවාහිනියේ තියෙන ප්‍රචණ්ඩකාරී දේවල් නිතරම දකින දරුවන්ගේ මනසට සහ හැසිරීම් වලට ඒක කොහොමද බලපාන්නේ කියලා පර්යේෂකයින් ඊටාම අපක්ෂපාතීව පෙන්වා දුන්නා. මේකින් ඔප්පු වුණා sannivedana පර්යේෂණ කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතයට කොච්චර සමීප කොච්චර වැදගත් දෙයක්ද කියන එක. මේ විදිහට පරේෂණ දියුණු වෙද්දි තමයි ජනමාධ්‍ය සහ ජනසන්නිවේදන අධ්‍යාපනය සඳහා වූ සංගමය එහෙම නැත්නම් AJMC වගේ ආයතන බිහි වෙන්නේ. උන් විශ්වවිද්‍යාල පාඨමාලාවලට නිසි ප්‍රමිති හදලා මේ විෂය තවත් විධිමත් කරා. මේක sannivedana අධ්‍යයනයේ ලොකු ජයග්‍රහණයක්. දැන් අපි ඇවිත් ඉන්නේ අපේ විභාග පුනරීක්ෂණයේ අවසාන මොඩියුල් එකට. ඒ තමයි 6 වෙනි මොඩියුලය. ඩිජිටල් sannivedana යුගය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ලුසියානෝ ෆ්ලෝරටි, එවැගේම කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මැනුවල් කැස්ටල්ස් වගේ නවීන විද්වතුන් කියන විදියට අද මේ විෂය අලුත්ම මායිම වෙන්නේ ඉන්ටර්නෙට් එක, වෙබ් 2.0 සහ බ්ලොග් වගේ දේවල්. පැරණි මාධ්‍ය වෙනුවට අද සංජානන විද්‍යාව සහ ස්නායු විද්‍යාව පවා sannivedanayat එක්ක එකතු වෙලා තිනවා. හිතලා බලන්න කොච්චර වේගවත් ගමනක්ද අපි ආවේ කියලා. පුරාණ ග්‍රීසියේ කතිකත්වයෙන් පටන් ගත්ත මේ ගමන අද විද්දි සමාජ මාධ්‍ය, ජංගම දුරකථන, ස්නායු විද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය එහෙමත් නැත්නම් AI විශ්ලේෂණය කරන තැනටම ඇවිත්. මේක අතිවිශාල පරිවර්තනයක්. ඉතින් අපේ මේ කඩිනම් පුනරීක්ෂණය අවසන් කරද්දී මම ඔබට එක ප්‍රශ්නයක් ඉතුරු කරලා යන්නම්. පුරාණ වාචාල කර්මයේ ඉඳලා අද තියෙන මේ ඩිජිටල් ජාල දක්වා මෙච්චර දුරක් ආපු sannivedana අධ්‍යයනයේ මීලන පරිච්ඡේදය කෘත්‍රිම බුද්ධිය සහ සංජානන විද්‍යාව විසන් කොහොම හැඩගස්වයිද? ඒක ඇත්තටම අපි හැමෝම කුතුහලයෙන් හොයලා බලන්න ඕනේ ඊළඟ අධ්‍යයනය. එහෙනම් තවත් මේ වගේම වැදගත් මූලාශ්‍ර විවරණයකින් අපි නැවත හමු වෙමු.